පසුගිය දවස් කීපයක ඉඳලම මම ඇවිදිනකොට මට දැනුණා මගේ පිටිපස්සෙන්ම කවුරු හරි ඇවිදගෙන එනවා වගේ. ඒත් හැරිලා බැලුවම කවුරුවත් පේන්න හිටියේ නෑ. රෑ නිදිය ගන්න ගියාමත් මට දැනෙනවා කවුරු හරි ඇවිදන් එනවා වගේ. මම ලයිට් දාලා බැලුවම බිම තෙත අඩිපාරවල් පේන්න තියෙනවා. සමහර වෙලාවට මට නිින්දෙනුත් ගැස්සිලා ඇහැරෙනවා බය වෙලා. මොකද මට නිින්දෙන්ම දැනෙනවා කවුරු හරි මගේ බෙල්ල මිරිකනවා වාගේ. මට හුස්ම හිරවෙනවා වාගේ මට දැනෙන්නේ. හුඟක් ඒ වගේ වෙලාවට මට කෑ ගහන්න කතා කරන්න වමනා වුණත් මගේ කටහඬ පිට වෙන්නේ හරියට කටහඬ උගුරේම හිර කරලා වාගේ. අනේ මන්දා මට තේරෙන්නේ මේක සමහර විට මේ ගෙදරම දෝෂයක්වත්ද කියලා. මට හිතා ගන්න බෑ. මේ ගේ ඇතුලේ වමනාවටත් වඩා අඳුර විතරක් නෙවෙයි හුඟක් සීතලයිත් එක්ක. මම මේ ගේ ගත්තේ වැසි කාලයක. ඒක නිසා ඒ දවස්වල මේ අමුතු සීතල ගැන මට වැඩිය දැනුන්නේ නෑ. ඒත් මේ ගෙදරට මම පදිංචියට ඇවිත් දවස් 10කින් විතර මගේ යාළුවෙක් ආවා මාව මුණ ගැහෙන්න. අපි ඉඳගෙන කතා කර කර හිටියේ. ඒත් එතකොටම මගේ යාළුවා ගෙයි එක තැනක් දිහා බලාගෙනම හිටියා. ටිකක් වෙලා. ඊට පස්සේ එයා එකපාරටම නැගිටලා එළියට දිව්වා. එයා එළියට දුවපු නිසා මමත් එයාගේ පස්සෙන්ම ගියා. එයා හුඟක් බය වෙලා හිටියේ. මම යාළුවගෙන් ඇහුවා ඇයි මොකද වුනේ කියලා. එයා කිව්වා ඔයාගේ ඔය ගෙදර මේ ගෙදර හොල්මනක් ඉන්නවා. ඔයාටයි ඔයාගේ පුතාටයි කරදරයක් වෙන්න පුළුවන්. කරදරයක් වෙන්න කලින් මේ ගෙදරින් යන්න. මගේ යාළුවා මට එහෙම කිව්වා. මම එයා දැක්කේ මොනවාද මොකද උනේ කියලා කීප සැරයක්ම ඇහුවත් එයා මට මුකුත්ම කිව්වේ නැහැ. ඒත් ඊට පහුවෙනිදා මම ආපහු ඒ යාළුවා මුණ ගැහෙන්න ගියාම එයා මට කිව්වා මගේ ගෙදර ඇතුලේ කාමරේ දොර ළඟ ගෑනු කෙනෙක් ඔරවගෙන තරහෙන් අපි දිහා බලන් හිටියා එයා දැක්කා කියලා. මම එයාට කිව්වා ඒක එයාගේ හිතේ ඇඳුණු මායාවක් වෙන්න ඇති කියලා. ඒත් මගේ යාළුවා මම ඒ කියපු කතාව පිළිගත්තෙම නෑ. එයා කිව්වේ ඒ ගෑනු කෙනා තරහෙන් ඔරවගෙන අපි දිහා බලන් හිටියා විතරක් නෙවෙයි මම මගේ ගෙයි දොර ළඟට එනකොට ඒ ගෑනු කෙනා හරියටම මගේ පුතාගේ පිටිපස්සෙන් හිටගෙනත් හිටියා කියලායි. ඒ දේවල් ඇහුණට පස්සේ මම තීරණය කරා පුළුවන් තරම් වැඩිපුර කාලයක් ගෙදරටම වෙලා පුතා ළඟින්ම ඉන්න. එදා ගෙදර ඇවිත් මම කල්පනා කරා පුතාවත් අරගෙන එළියට ඇවිදින්න යන්න. පුතත් එක්කන් කාර් එක ළඟට ආවමයි මට මතක් වුණේ මගේ කාර් එකේ යතුර ගෙනාවේ නෑ කියලා. මම ගෙයි දොර අරගෙන ගෙට ගියේ යතුර අරන් එන්න හිතන්. ගෙට ගිහින් කාර් එකේ යතුර අතට ගත්තා විතරයි මම දැක්කා බිත්තියේ එල්ලලා තිබුණු මගේ පුතාගේ ෆොටෝ එක හෙලවෙනවා. ඒ ෆොටෝ ෆ්‍රේම් එක හරිනම් එහෙම කැරකිලා බිමටයි වැටෙන්න ඕන. ඒත් ඒ ෆොටෝ එක උඩ විසි වෙලා සිවිලිමේ වැදිලායි බිම වැටුනේ. බිම වැටිලා ඒක බිඳිලා ගියා. ඒ වෙලාවේ ගෙදර හිටපු කවුරු වුණත් සමහර විට එයාට හිතෙන්නේ නැති මම ගෙයින් පිට වෙලා ගියා කියලා. මම ආපහු ගෙට ආපු එකට එයාගේ අකමැත්ත පළ කළාවද්ද. අනේ මන්දා මට කිසි දෙයක් තේරෙන්නේ මමයි මගේ පුතා සත්‍යම් අපි තනියම තමයි ජීවත් වෙන්නේ. මම අලුතෙන් පදිංචි වුණ ගේත් හරීම අමුතුයි. මගේ යාළුවා කියන විදියට ඒ ගෙදර හොල්මන් තියෙනවලු.
ඒ කතා මට තවම විශ්වාස කරන්න අමාරුයි. එදා මමයි මගේ පුතා සත්‍යම් ඇවිදින්න ගිය වෙලාවේ අපි බල්ලෙක් ගත්තා. සත්‍යම් බල්ලන්ට ආස නිසායි මම ගෙදර නැති වෙලාවට සත්‍යම්ගේ ආරක්ෂාවටත් හොඳයිනේ. මට හිතුනේ බල්ලෙක් ගෙදර ඉන්න නිසා හැම දෙයක්ම හරියට හරියයි කියලා. සම්පූර්ණයෙන්ම නැතත් ටිකක් හරි. ඒත් එහෙම කිසි දෙයක් වෙනස් වුන්නේ නැහැ. ඒ බල්ලත් හිටියේ නිතරම බුරාගත්තු ගමන්. වෙලාවකට සිවිලිම දිහා බලන් බුරනවා. තවත් වෙලාවකට අල්මාරිය ළඟ නැත්නම් ගෙදර මුළුවල තැන තැන බුරා දුහනවා. ඔය විදියට පැය ගණන් තැන් වල බුරා ඉන්නවා. මම හිතාගත්තා පුළුවන් තරම් ඉක්මනට මේ ගේ විකුණලා වෙනත් ගෙයක් ගන්න ඕන කියලා. ඒත් පුදුමේ කියන්නේ මේ ගේ බලන්න එන්න කියලා හුඟක් අය කතා කරත් ඒ කිසිම කෙනෙක්ට මේ ගෙදරට නම් එන්න ලැබුණේම නැහැ. සමහරක් අය රියානතුරු වලින් මැරෙනවා. තවත් සමහර අය එක වෙනත් සිදුවීම් වලින් මැරුණා. තවත් කීප දෙනෙක්ම ගෙදරටම ආවත් ගෙදර විනාඩි 2කට වඩා හිටියේ නෑ. යන්න ගියා. මම හුඟක් පොහොසත් කෙනෙක් නෙවෙයි. මගේ ළඟ සල්ලි තිබුණෙත් නෑ. මේ ගේ අතහැරලා දාලා තවත් ගෙයක් ගන්න. එච්චර මම වත්කම තියෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම කරදර මැදත් අමාරුවෙන් අපහසුවෙන් වුණත් මේ ගෙදරම හිටියා. එක දවසක් රෑ හුඟක් සැරට වහින්න ගත්තා. හරියට තද ගුණයක් තිබුණා. මම මුළු ගෙයිම දොර ජනෙල් වැහුවා. මොකද වැහි වතුර ගෙට එන නිසා. මුල්ම වතාවට එදා මට මේ ගෙදරදී තද රස්නයක් දැනුණා. එදා හවස ඉඳලම කරන්ටුත් කපලා තිබුණේ. මගේ හිතට එදා දැනුනේ හරිම අමුතු හැඟීමක්. ඒක නිසා මම ජනෙල් ඇරලා වටපිට අහල පහල බලනකොටයි මට තේරුනේ සමහර විට මගේ ගෙදර ෆියුස් ගිහින් කියලා. ඒක නිසා මම මගේ ටූල් බොක්ස් එකත් අරන් මීටර් රූම් එක පැත්තට යමින් හිටියේ. එකපාරටම මගේ පිටිපස්සෙන් බල්ලා බුරන්න පටන් ගත්තා. ජැකී ඒ විදිහට නම් කවදාවත් බුරලා නැහැ. හරිම තරහෙන් තමයි ජැකී එදා බිරුවේ. හරියට ඒ වෙලාවේ ජැකී ඉස්සරහට එන ඕනම කෙනෙක්ව මරලා දාන්න තරම් තරහක් බල්ලගෙන් පෙවුනේ. බුරා ගොරව ජැකී මම පස්සෙන්ම ආවා. මම ටෝච් එක ගහලා සැරින් සැරේට පිටිපස්ස බැලුවත් ජැකීගේ තිලිසෙන ඇස් විතරමයි මම දැක්කේ. මම මීටර් රූම් එකේ දොර ඇරියා විතරයි. මගේ ඇස් ඉස්සරහා මට දැක ගන්න ලැබුණේ ජැකීගේ මල සිරුර. ඒත් එක්කම මගේ පිටිපස්සෙන් එන සද්දේ මට මුකුත් තේරෙන්නේ නැහැ. මොනවා කරන්නද? මොනවද මේ වෙන්නේ කියලා. ඒත් දැන් මොනවා කරන්නද? ජැකීගේ බොඩි එක වත්තේ වල දාන්න ඕන. වැස්සත් මේ වෙනකොට පායලා. පොළව හොඳටම තෙමිලා නිසා වලක් හාරගන්න කිසිම අමාරුවක් වුන්නේ නැහැ. වලත් හාරලා ජැකීගේ බොඩි එක වලට දාන්න ලෑස්ති වුණා විතරයි. මගේ ගේ වහලේ උඩ ඉඳලා මොකක් හරි දෙයක් හයියෙන් බිමට වැටුණා. ඒත් එක්කම ගේ ඇතුලෙන් මහා හයියෙන් බල්ලෙක් බුරනවා. මම පුළුවන් තරම් හයියෙන් දිව්වා මගේ පුතාගේ කාමරයට. කාමරය ඇතුලේ මම දැකපු දේ නම් මටම විශ්වාස කරන්න කොහොමටවත් බෑ. සත්‍යම් හොඳටම ඇඳේ නිදි. ජැකී එතනම බිම නිදි. මම එකපාරටම කාමරේ ජනේලෙන් එළිය බැලුවා. වත්තේ හාරපු වල ඒ විදිහටම තියෙනවා. ඒත් ජැකීගේ මල සිරුර එතන තිබුණේ නෑ. මම හුඟක් අමාරුවෙන් හිතට හයිය අරන්
ජැකීව අත ගෑවා. මම එකපාරක් ජැකීගේ ඔළුව අත ගෑවා. ජැකී ඔළුව උස්සලා මගේ දිහා බලලා ආපහු නිදිය ගත්තා. මම තව ටිකක් හයියෙන් ජැකීගේ ඇඟ අත ගෑවා. ඒ පාර නම් ජැකී නැගිටලා ඉඳගෙන මන් දිහා බැලුවා. එහෙම තප්පර කීපයක් මගේ දිහා බලන් හිටපු ජැකී එකපාරටම බුරන්න පටන් ගත්තා. ජැකීගේ බිරුම් සත්තෙට සත්‍යම් ඇහැරුණා. ඇහැරලා ඇඳේ ඉඳගත්තු සත්‍යම් මගේ පිටිපස්ස දිහා බලන් හිටියේ හොඳටම බය වෙලා. සත්‍යම් බයෙන් කිව්වා, තාත්තා ඔයාගේ පිටිපස්සේ ගෑනු කෙනෙක් හිටන් ඉන්නවා. ජැකි මගේ පිටිපස්ස දිහා බලාගෙන හයියෙන් බුරනවා, ගොරවනවා. ඒත් ඒ වෙලාවේ මම හිතුවේ සත්‍යම් බය වෙලා නිසා එයාගේ බය නැති කරවන්න. ඒක නිසා මම පිටිපස්ස හැරලා බැලුවේ නෑ. කෙලින්ම මම මගේ පුතා ළඟට ගිහින් එයාගේ අතින් අල්ලගෙන හැව්වා. පුතා, ඔයාට එයාව තාමත් පේනවද? එයා මොනවද කරන්නේ? සත්‍යම් කිව්වා, තාත්තා එයා අපි දිහා තරහෙන් බලාගෙන ඉඳලා දැන් බාත්රූම් එක පැත්තට යනවා. මම ඒ සැනින් හැරිලා පිටිපස්ස බැලුවා. මට එහෙම කිසි දෙයක් පෙවුන්නේ නැහැ. සත්‍යම්ට ජැකීට පේන දේ මට පෙවුන්නේ නැහැ. මම සත්‍යම්ගේ අත තද කරලා අල්ලගෙන එයාවත් එක්කන් බාත්රූම් එක ළඟට ගියා. මම බාත්රූම් එකේ ලයිට් දාලා සත්‍යම්ගෙන් ඇහුවා, දැනුත් එයාට කාව හරි පේනවද කියලා. නෑ තාත්තා, මෙතන දැන් කවුරුත් නෑ. සත්‍යම් උත්තර දුන්නා. මම සත්‍යම්ට තේරුම් ගන්න පුළුවන් විදියට එයාට කිව්වා, පුතා, මේක අපේ ගේ. මේ ගෙදර අපි ඇරෙන්නේ වෙන කවුරුවත්ම නෑ. මම එහෙම කියනවත් එක්කම බාත්රූම් එකේ ෂවර් එක තියෙන කොටසේ පයිපේ ඉබේම කැරකිලා ෂවර් එකෙන් වතුර එන්න පටන් ගත්තා. මම තේරුම් ගත්තා තවත් නම් මේ ගෙදර ඉන්න එක අනතුරුදායකයි කියලා. මම පුතාවයි අපේ බල්ලා ජැකීවයි අරන් පල්ලෙහා තට්ටුවට ආව විතරයි සත්‍යම් හිටපු කාමරෙන් මහා සද්දයක් ආවා. හරියට කුණාටුවක් වාගේ. කුණාටුවක් මගේ ගේ ඇතුළට ආවා වාගේ. ගෙයි දොර අරන් අපි තුන්දෙනාම ගෙයින් එළියට දිව්වා. එළිය හුඟා කරුවලයි. කරුවලේ දුවපු මම කලින් හාරපු වලේම වැටුණා. සත්‍යම්ගේ අඬන මූණ මගේ ඇස් දෙක ඉස්සරහම තිබුණා. මම කොච්චර උත්සාහ කරත් අර පුංචි වලෙන් මට ගොඩ එන්න බැරි වුණා. සත්‍යම් පුංචි වුණත් ගොඩාක් දේවල් එයාට තේරෙනවා. සත්‍යම් මට උදව් කරන්න එයාගේ පුංචි අත මගේ පැත්තට දික් කරා. ඒත් මම එයාගේ අත අල්ලගන්න කලින් කවුරු හරි මගේ පුතා සත්‍යම්ම පිටිපස්සෙන් අල්ලලා ඇදලා ගත්තා. මගේ පුතා කෑ ගගහ අඬන විදිය මම දැක්කා. ඒත් මට මුකුත් කරගන්න බැරි වුණා. මගේ ඇස් දෙක ඉස්සරහම කවුරු හරි මගේ පුතාව ගේ ඇතුළට ඇදගෙන ගියා. ජැකෙට් බුරා පස්සෙන්ම ගෙට ගියා. ඊට පස්සේ ගොයි දොර ඉබේම වැහුණා. විනාඩි 5ක් 10ක් විතර මම හුඟක් උත්සාහ කරලා මම හුඟක් අමාරුවෙන් අර පුංචි වලෙන් එළියට ආවා. ඒ වෙනකොටත් මම හුඟක් පරක්කු වැඩි. මම ගෙයි දොර අරින්න උත්සාහ කරත් මට ගෙයි දොර අරගන්න බැරි වුණා. ගේ ඇතුලෙන් ආපු සද්දවලට මගේ ඇඟ හිරි වැටිලා ගියා. දෙයනේ, මගේ පුතාට නම් කිසිම කරදරයක් වෙන්න එපා. මම හිතින් එහෙම කිව්වා. ටිකින් ටික ගේ ඇතුලෙන් ආපු සද්ද නතර වුණා. ඒ එක්කම ගෙයි දොරත් ඇරුණා. ඒත් සත්‍යමත් ජැකීවත් පේන්න හිටියේ නෑ.
පිස්සෙක් වගේ මම ගේ හැමතැනම ඒ දෙන්නව හෙව්වා. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 5ක් විතර වෙනවා. මම තාමත් මේ ගෙදර මගේ පුතාව හොයනවා. දවස් 2කට කලින් බැංකුවෙන් කෙනෙක් මගේ ගෙදරට ආවා. මම ගත්තු ලෝන් එකක ලියකියවිලි වගේක් අරගෙන. අපි ඉඳගෙන කතා කර හිටියේ. ඒත් එකපාරට මේ මිනිස්සයා නැගිටලා ගෙයින් එළියට දිහුවා. මමත් එයා පස්සෙන්ම දිහුවා. එයා මිදුලේදි මට කිව්වා, "සර්, ඔයාගේ ගෙදර හොල්මනක් ඉන්නවා. මම දැන් ඔය ගේ ඇතුලේදී දැක්කා. එක ගෑනු කෙනෙක්, පොඩි ළමයෙක්, බල්ලෙක් තරහෙන් අපි දිහා බලන් ඉන්නවා."